හායි ගුඩ් මෝනිං යාළුවනේ. කොහොමද ඉතින් ඔයාලා හැමෝටම අදත් ෂිප් ඔෆ් ලව් මගේ YouTube නාලිකාවට ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. මෙන්න බලන්නකො අද උදේම මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. ඔන්න අද තමයි අපේ ගෙදරට වෝටර් සප්ලයි එක හම්බ වුණේ. මෙච්චර දවසක් මේ ඉතින් අපි මහගෙදරින් තමයි අපේ ගෙදරට වතුර ලයින් එක එන විදියට හදාගෙන තිබුණේ. ඉතින් හරි සතුටුයි. ඉතින් මේ නිවසට ආවට පස්සේ ඉතින් මේ වෙච්ච හැම දෙයක්ම වගේ ඔයගොල්ලන්ට ධෛර්යයක්, ඔයගොල්ලන්ට මේ ශක්තියක් වෙන දේවල් මම ඔයාලත් එක්ක බෙදාගත්තා. ඉතින් මං හිතුවා මේ දේත් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් මේක මට ලොකු සතුටු අවස්ථාවක්. ඉතින් මේ ගොඩක් කල් ඉඳලා බලාගෙන හිටියා, සල්ලිත් ගෙවලා බලාගෙන හිටියා මේ ගොල්ලන්ට තිබුණ වැඩත් එක්ක. ඉතින් ඒ දෙයට එන්න ටයිම් එකක් නැති වුණා. අද තමයි පුළුවන් වුණේ. ඉතින් මේ මාර්තු 26 වෙනිදා ඊට පහුවෙනිදා ඉතින් මේ හැම දෙයක් ගැනම උදේම මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වුණා. මට අත්ඔසවන්න වෙන කෙනෙක් නෑ. ඇත්තටම දෙවියන් වහන්සේ තමයි ඉන්නේ හැම දෙෙදිම. ඉතින් දෙවියන් වහන්සේට මම ගොඩාක් ස්තුතිවන්ත වුණා. උන්වහන්සේගේ වචනේ කියනවා නුඹේ සිතේ ආශාව මං ඉෂ්ට කරනවා කියලා උන්වහන්සේගේ වචනේ තියෙනවා. ඉතින් උන්වහන්සේ ආශාවේ විදිහට හැම දෙයක්ම ඉෂ්ට කරලා දුන්නට උදේම මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙලා ඉතින් දවස බාර දුන්නා. ඊට පස්සේ ඉතින් ගෙදර වැඩ ටිකත් ඔක්කොම ඉවර කරලා වොෂ් එකක් එහෙම දාගෙන දැන් ඉතින් තේ ටිකක් හදාගෙන බීලා හිටියා. ඔක්කොටම ඉස්සර වෙලා ඉතින් දේව වචනයත් හොඳට කියව ගත්තා. ඉතින් එතකොට හොඳ ශක්තිමත් මනසක්, ඒ වගේම පුදුම සැහැල්ලුවක්, නිර්වුල් භාවයක් මනසට දැනෙනවා ඇත්තටම. ඉතින් කිතුණු යාළුවෝ නම් ඒ රහස දන්නවා. ඉතින් මම දන්නවා අනිවාර්යෙන්ම. ඉතින් මෙච්චර දවසක් කිතුණු යාළුවෝ නොවන බෞද්ධ අයත් මට මැසේජ් කරලා අක්කේ මම බෞද්ධ කියලා බොහෝ විස්තර කියනවා මට. ඇත්තටම මට හරි සන්තෝෂයි. මේ ඉතින් ඒගොල්ලෝ ඒ දේවල් වලට ගරු කරන එක ගැන, ජේසුට ආදරය කරන එක ගැන, ඒ ජේසුගේ දේවල් මං කියනකොට ඒව අහන් ඉන්න එක ගැන වුණත් මට ලොකු ශක්තියක්. ඒ අතර මගේ YouTube channel එක පටන් ගන්නකොට බින්දුවේ ඉඳපු සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉතින් දැන් මේ වෙනකොට 4000ක් විතර මාත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් මම දන්නවා ඒ 4000ම මට ගොඩාක් ආදරේ නිසා තමයි මාත් එක්ක එකතු වුනේ කියලා. ඉතින් යාළුවා හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මුළු හදවතින්ම. ඉතින් මම ඔයාලට කියාගෙන ආව නේද මට මැසේජ් කරන හැම කෙනෙකුටම මට පුළුවන් විදිහට කමෙන්ට් කරන අයට මම රිප්ලයි කමෙන්ට් එකක් අනිවාර්යෙන්ම දානවා. අනේ ඉතින් මට ඒක වැරදීමකින් හරි අමතක වුණා නම් මම ඒ අයගෙන් ඇත්තටම ගොඩක් සමාව ඉල්ලනවා. හිතාමතා වෙච්ච දෙයක් නෙමෙයි ඒ දේවල්. ඉතින් ටක්කාලා හොයාගන්න තමයි අද හදන්නේ. මේ විදිහට අලයි කැරටුයි එකට දාලා හදලා හරිම රසයි. ඉතින් ඊට පස්සේ මාළු ටිකත් මම උදෙන්ම කපලා තිබ්බා. වොෂ් දාන්න යන්න කලින් කොහොමත් මම මාළු ටික අනිවාර්යෙන්ම කපනවා. මේ එතකොට ලේසියිනේ ආපහු මාළු පිළිහිඩි ඇඟේ වදින්න නැතුව. ඉතින් මෙන්න මේ කොටසේ තියාගෙන ඔක්කොම දේවල් ටික සූදානම් කරගත්තාම මට හරිම ලේසියි උයන වෙලාවට. ඉතින් මේ බලන්නකෝ. එතන තියාගෙන ඔක්කොම පිරිසිදු කරන දේවල් පිරිසිදු කරලා අරගෙන ආවහම මේ ඇතුලේ කිචන් එකේ මට ලස්සනට පිළිවෙලට ඒ ටික හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ විදිහට ලෝණුවම මිරිස් ටික එකතු කරලා 3-4ක්ෙත් මෙතනම තියාගෙන ඉන්න නිසා ඉතින් 3-5 ටිකත් ඉක්මනට දාගන්න පුළුවන්. ඉතින් කොහොමද ඔයාලා හැමෝටම මේ පැත්තට නම් ගොඩාක් පායලා තියෙන්නේ. මං හිතනවා ඉතින් මගේ වීඩියෝස් බලන බොහෝ දෙනෙකුට මේ දේශගුණය මේ අයරින්ම ඇති. ඉතින් මේ දේශගුණය අතරේ ඔයාලට මොනවද හිතෙන්නේ? ගොඩාක් දේවල් හිතනවා ඇති නේද? හිතන දේවල් ඔය කටිනුත් කියනවා ඇති නේද? ඉතින් ඒ නිසා හිතන හැම දෙයක්ම ඔය කටින් කියන්න යන්න එපා. ඒයි කියලා මම වීඩියෝ එකේ අන්තිම හරියදී ඔයාලට මතක් කරන්නම්කෝ. මම අර ඔගොල්ලොත් එක්කම හදාගත්ත ගෙදර බෙදලා වේලලා හදාගත්ත මිරිස් කඩුව එක. ඉතින් හරිම රසයි ඒක මාළු වලට එකතු කරාම. ඉතින් මේ විදිහට අවශ්‍ය කරන කලමනා නම් ඉතින් ඔයාලා දන්නවනේ. මේකට මම 3-5 කුඩු එකතු කරගත්තේ නෑ. කහයි, ලුණුයි, මිරිස් කුඩු චුට්ටකුයි, උළුහාල් ටිකක් වැඩිපුර එකතු කරලා චූටි ගොරක කෑල්ලක් දැම්මා. චූටි මේකක් දාලා මේ හොඳට ඒ ටික අතින්ම කලවම් කරගත්තා.
ඊට පස්සේ ඉතින් මේ මම පොල් ටික මෙතනින් අම්ම ගාන අතරේ මෙන්න මේ විදිහට වතුර චුට්ටක් දාලා එක තැම්මෙන්න තිබ්බා. ඉතින් අපේ කිචන් එක මොන විදිහේ කිචන් එකක් වුණත් අරයාගේ කිචන් එකේ වගේ මට ඉඩ නෑනේ. මගේ කිචන් එක මෙච්චරක් නෑනේ මේ තරමට නෑනේ කියලා දුක් වෙන්නේ නැතුව Tamanට තියෙන පුංචි ඉඩකඩ හරි Tamanට ඉක්මනට උයා ගන්න වැඩ ටික කරගන්න පුළුවන් විදිහට ලස්සනට පහසුවට හදාගන්න. විශාල කිචන් එකක් වුණත් ඒක පහසු වෙන අවස්ථා තියෙන්න පුළුවන්. කිචන් එක පුංචි වෙන තරමටත් ඒ වැඩ පහසු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මිනිස්සු 10 දෙනෙක් ගත්තතින් 10 දෙනාට තියෙන ස්වරූප 10ක්නේ. ඉතින් එක එක්කෙනාට ආවේනික ස්වරූප 10ක් තියෙනවා වගේම කෙනෙකුට ආවේනික විශේෂ අලංකාර ලක්ෂණත් අනිවාර්යෙන්ම තියෙනවනේ. එක්කෙනෙකුට තියෙන දෙයක් තව කෙනෙකුට නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක හැම පැත්තකින්ම එහෙම නිසා මේ සිංහල අලුත් අවුරුදු සමරන්න යන යාළුවෝ මේ අලුත් අවුරුදු සමයේ ඔන්න ඔය විදිහට නෑදෑයෝ ආවහම ඉඳ කඩ නෑනේ මේක මෙහෙමයිනේ කියලා දුක් වෙන්නේ නැතුව තියෙන දේ ලස්සනට කරගන්න පුළුවන් දක්ෂ බිරිඳක් වෙන්න කියලා ඉතින් මම ඔයාලා හැම කෙනෙකුටම මතක් කරනවා. මොකද කනස්සල්ලයි කල්පනා කිරීමයි ජීවිතේට කිසිම දෙයක් එකතු කරන්නේ නැහැ. තියෙන සතුටත් අපෙන් උදුර ගන්නවා විතරයි. ඉතින් ඔය විදිහට ඒක තැම්බුණාට පස්සේ ගොඩක් වතුර එකතු කරන්නේ චුට්ටයි. ඒ වතුර ටික හිඳුනට පස්සේ උකු පොල් කිරි ටිකක් දාලා අබ කුඩු ටිකක් දාලා ඒක හිඳෙන්න අරින්න ඕනේ. ඒ අතරේ ඉතින් ටට්ටක් ගාලා ඔය වගේ මගේ එකතු වෙලා තිබුණු වාජන ටික ඒ වගේම හිරමනෙත් සෝදලා පැත්තකින් තිබ්බා. ඉතින් මෙන්න මේ විදිහට මේක හදලා හරීම රසයි. මේක චූටි කාලේ බබාලට අපි කොහොමත් හදලා දෙන එකක්නේ. ඉතින් ඔය කාලේ අපේ හස්බන්ඩ් හරිය කැමති වුණා මේ විදිහට එළවලු හදලා කන්න. ඉතින් තියෙනවා නම් මේකට ටිකක් වැඩිපුර සුදු ලුණු ටිකක්, ග්‍රීන් පීස් ඇට ටිකක්, ඒ වගේම තව බෝංචි ටිකක් ඕනම දෙයක්. ඒ වගේම සෙනසුරාදා දවස වෙනකොට ෆ්‍රිජ් එකේ ඉතුරු වෙන එළවලු ටික ඔක්කොම එකතු කරලා හදලා මේ විදිහට කාලා බලන්නකො හරීම රසයි. ඉතින් මේ විදිහට හදන අයත් ඇති. ඉතින් අනිවාර්යයෙන්ම හරිම රසයි ඒ විදිහට. ඉතින් ඒ අතරේ මාළු හොද්දත් හොඳට දැන් මේ වෙනකොට ඉදෙනවා. ඉතින් ගෙදර හදන මිරිස් කුඩු දාලා හදන මාළු හොද්දේ රසය ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ. ඉතින් මේ විදිහට නිදහසේ සැනසීමේ උයනකොට පුදුම තරම් මේ සහනයක් දැනෙනවා හිතට. ඉතින් තමන් හිතවපු දේවල් ඇස් වලින් බල තමන්ට තියෙන වත්ත පිටිය ඇවිදිමින් ඒ තියෙන දේවල් සතුව තියෙන සතුට තමන්ම හිතින් විඳින්න පටන් ගත්තාම ඇත්තටම මේ ජීවිතේ හරිම නිදහස්. ඉතින් දුක් වෙන්න හේතු හොය දඟල දුක් වෙනවට වඩා තමන් ළඟ තියෙන දේවල් දකිමින් සතුට වෙන එක හැම මිනිහෙකුගේම ජීවිතේට නැති දේවල් එකතු කරන ලොකු මැජික් එකක්. ඉතින් ඔක හැමදාම මගේ වීඩියෝස් වලින් මම කියන දේනේ. ඔයාලට මතකයිද චූටි දුවයි මමයි පුතාලා දෙන්නයි එකතු වෙලා කරපු මෙන්න මේ ලස්සන මල් පාත්තිය. එදා අපි මේකට ගල් වට කරලා පස් පුරවලා මේ පුංචි මල් පැල ඔයාලත් එක්කමනේ හිටෙව්වේ. මේ බලන්නකෝ ඉතින් දැන් එයාලා ලස්සනට මල් දෙන්න පටන් අරන්. මේ පළවෙනි මල් ටික තමයි මම ඔයාලට පෙන්නන්නේ. තව ඉතින් ටික දවසක් යනකොට මේ ගස් ලොකු වෙලා සම්පූර්ණම මේකේ ලස්සනට රතු පාට බල්බ් දෙල්ලලා වගේ ලස්සන මල් පිපෙයි. ඉතින් අවුවට මේ මල් දිලිසි තියෙනකොට ඉතින් හරිම සන්තෝසයි. ඉතින් මේ බලන්නකෝ ඊර හොද්දටම පායලා පුදුම තරම් රස්නේ. ඉතින් අපේ ගහේ අඹ තමයි මේ මම ඔයාලට පෙන්නන්නේ. මේ ගහ ගොඩාක් පරණ අඹ ගහක්. ඉතින් ඒ නිසා දැන් මම කරන්නේ බට්ට අඹ පැල ගෙනල්ලා හිටවනවා මට හෙවන හදාගන්න ඕන නිසා. ඒවත් මං ඉස්සරහට ඔයාලට වීඩියෝස් වලින් පෙන්නන්නම්කෝ. මේ බලන්නකෝ ගොඩාක් අඹ තියෙනවා. දැන් ඉතින් හස්බන්ඩ්ව ඉක්මනට දවසක අල්ලගෙන ගහට නග්ගලා මේ අඹ ටික ඔක්කොම කඩලා අහල පහලටත් බෙදලා දෙන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. ඉතින් මේ බලන්නකෝ ඉර හොද්දටම පායලා. මං ඔයාලට කිව්වා නේද මේ පායන වෙලාවේ හිතට එන දේ කියන්න එපා කියලා. ඉතින් ගොඩක් අය කියන මොහොත්ම රස්නේ මාර පෑවිල්ලක් තියෙන්නේ කෙලින් ඉන්නවත් බෑ පුදුම රස්නයක්. මේ වචනේ ඉතින් දැන් හැම ගෙදරකින්ම හැම කෙනෙක්ගෙම අපිට ඇහෙන දේවල්නේ. ඉතින් ඔය වචන ඒ විදිහට කියන්න එපා. ඒ විදිහට කියන්න එපා කියන්නේ දේව වචනේ අපිට කියන ඥානවන්තයෝ දැනගන්ම රැස් කරති. හෙත් මෝඩයාගේ මුඛය ළඟම විනාශය ඇත්තේ කියලා. ඉතින් එහෙම කියන්නේ අපිට හිත උපදේශ පොතේ. ඉතින් ඒ නිසා අවුවට බැන ඉන්නේ නැතුව
බෙලින් ටිකක් කපලා වේල ගන්න අපිට පුළුවන්. හොඳට රෙදි ටිකක් වේල ගන්න පුළුවන්. ඒ වගේම බබාලගේ කිලිටු වෙච්ච ටෙඩි බෙයාස්ලා හොද ගන්න බැරි බර බෙඩ් ෂීට් අන්න ඒ වගේ දේවල් අපිට හොඳට හොදලා වේලගෙන මේ අවුව කාලේ මේ ඉර අපිට දෙන්න හදන දඬුවම් වලටත් අපිට අභියෝගයක් කරන්න පුළුවන්. අපේ ගෙදර තැන් තැන්වල මගේ ඉරිච්ච වැඩ ටික කරගෙන මේ අවුවෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා මං හිතනවා. ඉතින් ඒ නිසා හැමදාම මේ විදිහට ඉර පායන්නේ නෑනේ. ඉතින් ඒ නිසා ඉර පායන වෙලාවේ කරගන්න පුළුවන් වැඩ ටික ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනේ මේ ඉර ආලෝකයෙන් අරගන්න කියලා මම ඔයාලා හැමෝටම ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔය වැඩ ටිකත් කෙරෙන අතරේ ඔයාලත් එක්ක කතා කරමින් ඔයපු කිචන් එකත් අස් කරලා හොඳ වතුර එකක් බීලා හිටියා. පොන්චි විවේකයක් ගන්න කලින්. චොට්ටක් ඉතින් පුටුවකට වෙලා ඉඳ ගන්න හැදුවා විතරයි අපේ චූටි නෝනා ඔන්න ඉස්කෝලේ ඇරිලා ආවා. ආව ගමම්ම නෙල්ලි ගහ යටට ගිහිල්ලා නෙල්ලි ටිකක් අහුලගෙන හොදලා ඔන්නෝකට දාගෙන ඇවිල්ලා එයාම දැන් මිරිස් කුඩු දාන්න යනවා. ඉතින් මම ටක් ගාලා යට චුට්ට දාලා දුන්නා. ඉතින් මේ ඔන්න ඉතින් හදාගෙන කනවා. දැන් ඉතින් ටික වෙලාවක් යනවා. ඉතින් පුතාලා දෙන්නත් ඉස්කෝලෙන් අරගෙන හස්බන්ඩ්ත් ආවා. ඒගොල්ලෝ ඔක්කොටම දවල් කෑම ටික බෙදලා දීලා දැන් ඉතින් මමත් කෑම කන්න තමයි හදන්නේ. ඉතින් ඊට කලින් මගේ දරුවෝ වගේ බලාගෙන ඉන්න පුංචි පැටව ටිකක් ඉන්නවනේ. ඒ පැටව ටිකටත් බත් ටිකක් දාන්න මං අමතක කරන්නේ. ඇත්තටම ඕගොල්ලොත් තාම කරලා නැත්තම් කරලා බලන්න. මේක පුදුම තරම් මානසට සැනසීමක්, හිතට සැනසීමක් එකතු කරන දෙයක්. ඉතින් මේ විදිහට මාළු හදලා පිපිඤ්ඤා ගෙඩියක් කපාගත්ත. මේ දවස්වල රස්නෙත් වැඩි නිසා ඊ හදපු පරිප්පුත් තිබුණා. අර මං ඔයගොල්ලොත් එක්ක හදපු කිරට හදාගත්තේ ලෝගු ටිකත් එක්ක ඉතින් දවල් කෑමත් කාලා. ඉතින් බබාලා ඔක්කොමලා කාලේ උරුණාට පස්සේ හස්බන්ඩ් එතන බත් ටික අස් කරනකම් මම ටක් ගාලා හැමදාම මෙතන එකතු වෙන භාජන ටික හොද ගන්නවා. ඉතින් හැමදාම හොද ගන්නවා කිව්වට හැමදාම හොද ගන්නවාමයි කියලා මං තදින් තීරණය කරා. මොකද සමහර වෙලාවට උදේ ඉඳන් වැඩ කරලා බබාලත් ආවට පස්සේ කෑම කෑවට පස්සේ මටත් ආවා පුංචි කම්මැලිකමක්. ඉතින් මේක තියෙනවා විනාඩි 10ක් 15ක් තියලා හොදන්නම් කියලා. ඉතින් ඔන්න ඉතින් එක වැඩ වැටෙනවා. ඊට පස්සේ ඉතින් මෙතන හරිම අපිරිසිදු ගතියක් තමයි එකතු වෙන්නේ කිචන් එකේ. ඔයාලත් තියන්න නම් එපා. කාපු ගමම මේක හොදලා දාන්න. එතකොට මෙතන මේ මගේ කිචන් එකේ නම් මේ එළිය කිචන් එකේ මේ ජනේලෙන් හුත්තට ඉරාලෝකේ එනවා. ඉතින් විනාඩි 5ක්වත් යන්නේ නැහැ. මෙතන හොඳට වියලිලා එක මැස්සෙක්වත් මෙතන ඉන්නේ නැහැ. ඉතින් මේ නිසා කාපු ගමම්ම ඒ දේවල් ටික අස් කරලා දාන්න කොච්චර මහන්සියක් වුණත් හිතට දැනෙන්නේ ලොකු සැනසීමක්. දවසක් කියන්නේ ඉතින් දැන් ඉක්මනටම ගෙවෙන දෙයක්. එහෙම නේද? අපි පුංචි කාලේ නම් උදේ නැගිටලා ඉස්කෝලේ ගිහිල්ලා සෙල්ලම් කරලා ආයෙ ඇවිල්ලා හෝම්වර්ක් කරලා ඔය දේවල් කරනවා කියන්නේ ඉතින් අපිට ඉස්සර ලොකු කාලයක්නේ. දැන් ඉතින් එහෙම නෑ. පුංචි පැටව උදේම ඉස්කෝලේ ඇරලා ඒගොල්ලෝ ඉදදී අපි උයලා පිහලා ගෙදර වැඩ ටික කරගෙන ඉන්නකොට ඔන්න ඒගොල්ලෝ ආපහු ගෙදර එනවා. ඊට පස්සේ ඉතින් ආය ආවට පස්සේ ඒගොල්ලන්ගේ පොත්වල වැඩ ටික ඔක්කොම බලලා ඒ දේවල් ටික කරලා ගන්නකොට ආයෙත් ඉතින් හවස් වරුව එනවා. ඉතින් මේ හැම දෙයක්ම ආසාවෙන් සතුටින් කරන තරමට දැනෙන වෙහෙස වුණත් අපිට විඳ දරා ගන්න හරිම ලේසියි. ඉතින් මටත් පොඩ්ඩ 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාම පුංචියින්. ඉතින් ඔයාලා දන්නවනේ මාත් එක්ක එකතු වෙලා ඉන්න අය නම්. ඉතින් ඒගොල්ලොත් එක්ක වැඩ කරද්දි ඉතින් සමහර වෙලාවට හරිම මනසට වෙහෙසයි. නමුත් ඉතින් හොඳ හුස්මක් අරගෙන මගේනේ කියලා හිතලා වැඩ කරන තරමට අපිට පුළුවන් මේ හැම දෙයක්ම ඉතින් කොහොම හරි හිත ශක්තිමත් කරගෙන කරගන්න. ඉතින් මේ වෙලාව වෙනකොට ඉතින් අපේ බබාලා කාටුන් බලනවා. ඉතින් මම පුංචි වෙලාවක් දෙනවා එයාලට බලන්න. ඒ අතරේ ඉතින් මම එළියේ තියෙන වැඩක් මොන හරි කරගෙන මමත් ඉක්මනට මගේ වැඩ ටික ඉවර කරගන්නවා. එයාලත් එක්ක හෝම්වර්ක් කරන්න ඕන නිසා ඉතින් හවසට කන්න ඉතින් අපිට ත්‍රිපෝෂ ටිකක් හදාගත්තා. මේ අපි ඉන්නේ ඉතින් ත්‍රිපෝෂ ෆැක්ටරි එක ළඟමනේ. ඉතින් ඒ නිසා අපිට සුපෝෂ අරගෙන එන්න පුළුවන්. ඉතින් මේ නිසා සමපෝෂ ගෙදරට ගේන්නේ නෑ. යහපෝෂ ගේන්නෙම නෑ. කවුරු හරි කෙනෙක් අපිට ගෙනත් දුන්නොත් මිසක මේ අපේ හස්බන්ඩ් අනිවාර්යයෙන්ම යමින් ගමන් ත්‍රිපෝෂ අනිවාර්යයෙන්ම අරගෙන එනවා. ඉතින් මේ අපි ඉන්නේ කපුවත්ත ත්‍රිපෝෂ ෆැක්ටරියේ පාරෙම තමයි අපි ඉන්නේ. ඉතින්
ඉතින් ඔහොම කතාවෙන් ඉතින් දැන් ඉඟුරු දාලා තේ ටිකකුත් හදාගන්න තමයි යන්නේ. ඉතින් කොහොමද ඔයාලා හැමෝම ඉතින් මේ දවස්වල ගොඩාක් අය අසනීපෙන් ඉන්නවා. ඉතින් ඒ හැම කෙනෙකුටම ඉක්මනින් සුව වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ channel එකේ ඉන්න අයත් සුවෙන් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් තේ ටිකත් සෝදානම් කරන අතරෙම තවත් පුංචි දෙයක් ඔයාලට කියන්න හිතුණා. මේ කාලේ ඉතින් හැමෝටම අමාරු කාලයක්නේ. ඉතින් මේ කාලේ පුළුවන් තරම් අපි අපේ කට පරිස්සම් කරගෙන අපේ හිතත් පරිස්සම් කරගෙන ඉස්සරහට පියවර තියලා යන තරමට අපේ ඉදිරි පියවර යන්නේ වගේම ඉදිරි දවස් සාර්ථක කරගන්න අපිට පුළුවන්. ඉතින් මොකද හැම වෙලාවෙම අපේ අනාගතේ රැඳිලා තියෙන්නේ අපේ කටේම තමයි. ඉතින් ඒ නිසා ප්‍රශ්න ඇති, ආර්ථික ප්‍රශ්න ඇති, අමාරුකම් ඇති. ඉතින් ඒ හැම දෙයක්ම හැමෝටම පොදු කාරණාවක් නෙමේ කාලය තුළ. ඉතින් ප්‍රශ්නයක් කියන්නෙම ලොක්කුණු ඉබ්බෙක් වගේ. ඉතින් ඉබ්බෙක් ලොක්කුණොත් ඒ ඉබ්බාරින්න අනිවාර්යෙන්ම ඒකට නිවැරදි අතුර ඕනේ. ඉතින් ඒ නිසා ඔයාලා හැම කෙනෙකුටම ඒ අවශ්‍ය කරන ප්‍රශ්නයට නිවැරදි විසඳුම හොයාගන්න පුළුවන් මාර්ග යෝජනා අදහස් ඔයාලා කෙරේ පැමිණෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම. ඉතින් අපේ රට ආපහු යථා තත්ත්වයට පැමිණෙනකන් ඉවසීමෙන් ශක්තිමත්ව දැනට තියෙන දේ කරගෙන පුළුවන් උපරිම සහනයෙන් අපි යන්න උත්සාහ කරමු. ඉතින් අද දවසේ vlog එක මේ විදිහට ඉවර වෙනකොට මම ඔයාලට එකතු කරන්නේ පහුගිය දවසක අපේ ජීවිතේ ගෙවිච්ච ලස්සන දවසක මතක. ඉතින් ෂෝට් වීඩියෝස් වලින් නම් ඒවා මගේ channel එක බලන අය දැක්කා. ඉතින් මං හිතුවා මගේ මතක පොතට YouTube channel එකේ මේ ටිකක් දාලා තියන්න ඕනේ කියලා. ඉතින් මට මගේ පවුලට ආදරය කරන අයට බලන්න තමයි මම මේ ටික එකතු කරන්නේ. මේ ඉතින් ඉන්නේ මගේ පුංචි සුරංගනාව. ඉතින් ඔයගොල්ලොත් මාර වෙලාවට ඉන්නවා නම් ඔයාලගේ ජීවිතයේ ලස්සන දවස් එයාලගේ ලස්සනත් වලින් හැඩ කරගන්න ඔන්න ඉතින් ඔයාලටත් පුළුවන්. ඉතින් මං page එකේ link එක ඔයගොල්ලන්ට මගේ description box එකේ දාලා තියන්නම්. ඔයාලටත් පුළුවන් call එකක් දීලා ඒ අකිව සම්බන්ධ කරගන්න. එයාලට ඇහුණද ඒ ලස්සන බටනලා සද්දේ? ඒ බටනලා වාදනය කරේ මගේ මල්ලි. ඉතින් මට නංගි මල්ලි තමයි ඉන්නේ. ඉතින් මගේ මල්ලිගේ විවාහය දවසේ ඉතින් එදා දවසේ විවාහයේ දේව මෙහෙට කලින් එයා දෙවැන්න වහන්සේට නමස්කාරය පිණිස දෙවැන්න වහන්සේට මහිමේ පිණිස යාට දුන්නු හැකියාවෙන් එයා ප්‍රථම ස්ථානය දෙවැන්න වහන්සේට දුන්නා. ඉතින් හරිම සතුටුයි එදා දවස මේ වොයිස් කරන වෙලාවෙත්. ඉතින් ඇත්තටම මට දුකයි සතුටයි දෙකම මුසු වෙලා තමයි තියෙන්නේ. ඉතින් එක පැත්ත ඔය බලන්නකෝ ඉන්නේ මගේ මල්ලි. ඉතින් චූටි දුව තමයි ඔහම මල්ලි හැගෙන යන්නේ එයාගේ නැන්දිව පිළිගන්න. ඉතින් ඔය මල්ලිට පිටිපස්සෙන් ඉන්නේ මගේ අම්මයි තාත්තයි. ඉතින් මගේ channel එක බලන අයට මම මේ පෙන්නන්නේ ක්‍රිස්තියානි කෙනෙක්. ඒ කියන්නේ මම දෙවන සදහන කෙනෙක් ක්‍රිස්තියානි විවාහ උත්සවයක් කොහොමද පවත්වන්නේ කියන එක ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති. ඉතින් මමත් හිතුවා ඒක ඔයගොල්ලන්ට පෙන්නන්න මේ පුංචි වීඩියෝ ක්ලිප්ස් ටික කවදා හරි මට මතක හිටින්නත් එක්කම මේ වීඩියෝ එකට එකතු කරන්න ඕනේ කියලා. ඉතින් එදා ඉතින් ගොඩක් සතුටින් අපි 5 දෙනාම මේ දවසට එකතු වුණා. ඒවා ඉතින් සතුටයි දුකයි එකපාර එක විදිහට අපේ හිතේ රැඳෙන දවස්. ඉතින් කොහොම හරි ඉතින් මල්ලිගේ ජීවිතේ ලස්සන දවසේ දේව ආශිර්වාදේ ලබා ගන්න දේව මෙහෙ තියෙන වෙලාව තමයි ඉතින්
මේ වෙලාව වෙනකොට නම් ඉතින් ගොඩක් අය මගේ එමින් ඉතින් මේ දොර ඉඳලා එන්නත් ඕනේ නේ නංගිගේ පැත්තේ අය ඉතින් මෙතනම තමයි අපි මේ රැට ලෑස්ති කරලා තිබුණේ ණයට. ඉතින් මේ එකම දවසින් හවස 5ට තමයි අපේ වෙඩින් එක පටන් ගත්තේ. ඉතින් මේ නිසා එතනින්ම රාත්‍රී සංග්‍රහය තමයි උත්සවය තමයි එන නෑදෑයන්ට චර්ච් වල අයට අපි දුන්නේ. ඉතින් ඕනම කෙනෙකුගේ ජීවිතේ මේ වගේ ලස්සන සොඳුරු අවස්ථාවක ඒ සොඳුරු දවසෙන් පස්සේ ලස්සනටම ඉන්න අවස්ථාව උදා කරගන්න ඕනිත් ඒ දෙන්නම තමයි. මොකද ඉතින් අනවශ්‍ය විදිහට ණය වෙලා රට වටේටම ණය වෙලා මුළු ලෝකෙට මඩ බෙර ගහලා වෙඩින් අරගෙන වෙඩින් එක දවසේ අර ලස්සන සුන්දර රාත්‍රියේ ඉඳලම ඔළුවට පැටවෙන්නේ මහා බර ගොඩක්. ඊට පස්සේ ඉතින් කල්පනා කරන්නේ කොහොමද ණය බේරගන්නේ, කොහොමද ජීවත් වෙන්නේ. ඉතින් දකින්න මිනිස්සු වෙඩින් එකට ඇවිල්ලා සතුටු වෙලා යන්නේයි ඒ සතුට ලබා දෙන්න දෙන්නෙක් එකතු වෙලා වෙච්ච ණය කන්ද බේරන්න සමහර ඉතින් එයාලට මුළු ජීවිත කාලයම උනත් මදි වෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මගේ මල්ලි වෙනුවෙන් මං කරපු ලොකුම ප්‍රාර්ථනාව. ඒ වෙලාවේ දෙවියන් වහන්සේට කිව්වෙම හැමදාම ආදරය එකතු කරන්න ජීවිතේ අමාරු කාලේ එනකොට දෙවියන් වහන්සේගේ ආදරෙන් ඒ හිද්දක පුරවලා වහන්සේගේ ආශිර්වාදය මට දුන්නටත් වඩා හැමදාටම මගේ මල්ලිට ඒ වගේම නංගිට දෙන්න කියලා තමයි ඉතින් ආදරෙන් ප්‍රාර්ථනා කරේ. ඉතින් මම ඔයාලට කියමින් ආවේ එදා දවසේ අපිට හම්බෙච්ච දේව පණිවිඩය තමයි ගෙදර පුරුෂයාට රජෙක් වගේ ඉන්න පුළුවන් වෙන්නේ එයා එයාගේ බිරිඳට රජිනක් වගේ සැලකුවොත් විතරයි. ඒ කියන්නේ රජෙක් තමන් කියන වචනය ගැන ස්ථීරව ඉන්නවා. කියන වචන වෙනස් කරන්නේ නෑනේ රජෙක්. ඉතින් ඒ වගේ පුරුෂයා කෙරෙහි භාර්යාවට රජෙක් වගේ හිතන්න පුළුවන් අභිමානයක්, ගෞරවයක්, ආදරයක් එකතු වෙන්නේ එයා කියපු වචනය. ඒ කියන්නේ අද දවසේ මේ දෙන පොරොන්දුව හැමදාට මෙයා ඉෂ්ට කරනවා කියන දේ උඩ තමයි මුළු පෞල් ජීවිතේම කෙනෙක් අතර ගෞරවය රඳා පවතින්න යන්නේ. ඉතින් ඔය අතර ඉතින් අපේ හස්බන්ඩ්ට ලොකු බාරදූර කාර්යයක් පැවරිලා තිබ්බා. ඉතින් එයා එහෙම හෙදුවනවා මල් විඩි දාන්න, රතින්න දාන්න. ඉතින් එයා පුදුම සතුටකින් තමයි ඔය වැඩේ බාර අරගෙන එදා කරේ. ඉතින් ඒ අතර ඉතින් අපේ චූටි නෝනා දැන් මේ චූටි බබාලට හරි ආදරෙයි. දැන් එයා ඉන්න චූටිම කෙනා. ඉතින් එතන ඉන්න චූටි බබාලව හොරතල් කර කර ඉන්න එක තමයි ඉතින් අපේ චූටි දුවගේ වැඩේ. මේ දවස් ඉතින් ගොඩාක් ආදරෙන් සතුටින් සැනසීමෙන් ගෙවිලා ගියා. ඉතින් ගොඩාක් අපි සූදානම් වෙලා පුළුවන් විදිහට පුළුවන් උපරිමයටම මේ දවස ලස්සන කරගන්න අපිට පුළුවන් වුණා. ඉතින් මල්ලිගේ යාළුවෝ, මල්ලිගේ චර්ච් එකේ අය හැමෝම උදව් කරා මේ දවස එයාට ලස්සන කරගන්න. මම දන්නවා ඊටත් ඉහළින් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය, අනුග්‍රහය හැමදාම යාළව දරාගනි. හැමදාම යාළට ආදරය එකතු කරයි. හැමදාම සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න. ඉතින් දරුමල්ලු හදාගෙන මේ කූඩුව ලස්සනට එලි පෙහෙලි කරගන්න දෙවියන් වහන්සේගේ එළිය ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් කවදා හරි දවසක මේ දේවල් බලලා සතුටු වෙන්න රස මතකයක් විදිහට මගේ YouTube channel එකේ මේක තියෙන එකත් ඉතින් මට ලොකු සතුටක්. ඉතින් ඔන්න ඔයාලත් එක්කත් බෙදාගත්තා. පුළුවන් විදිහට තමන්ගේ සාද ප්ලෑන් කරගන්න, පුළුවන් විදිහට තමන්ගේ උත්සව ප්ලෑන් කරගන්න. අනවශ්‍ය බරක් ඔලුවට අරන් ලෝකයා සතුටු කරන්න ගිහිල්ලා තමන්ගේ හිතේ තියෙන සතුටේ දශමයක් නැති කරගන්නේ නැතුව පුළුවන් විදිහට හැම දෙයක්ම ප්ලෑන් කරගන්න. පුළුවන් විදිහට සතුට අනිත් අයට දෙන්න උත්සාහ කරන්න. පුළුවන් විදිහට ඔයාගේ ලස්සන දවස් පුළුවන් විදිහට උපරිමයෙන් ලස්සන කරගන්න උත්සාහ කරන්න. අනවශ්‍ය බරක් අරගෙන ජීවිතේ අනවශ්‍ය ප්‍රශ්න උගුල් වල පැටලෙන්නේ නැතුව. ඉතින් ඒක තමයි මට ඔයාලට මේ වෙඩින් එකේ දර්ශන කීපය තුලින් කියන්න තියෙන්නේ. ඉතින් මේ ගොඩක් ලස්සන දවසක් ඉතින් මගේ පුංචි සුරංගනාවෙත් ඉතින් හැමෝගෙම ආදරය ලැබමින් ඉතින් වෙඩින් එක පුරාවට එහෙම හෙදුවමින් හිටියා. ඉතින් මේ ඉන්නේ අම්මගෙන් පස්සේ මට හැමදාම එන කෝල් එක තමයි අපේ අම්මගේ අක්කා මහම්මා. මේ ඉන්නේ මහප්පා, මේ ඉන්නේ මගේ අම්මා. ඉතින් මේ යාළුවා නම් ඔයාලා දැකලා තියෙනවනේ. ඉතින් එදා දවසේ ඉතින් මේ හරි සතුටින් ගෙවන්න පුළුවන් වුණා. ඉතින් අපි ගොඩාක් අයට කිව්වේ නැහැ. අපිට පුළුවන් විදිහට ළඟම අයට තමයි අපි කිව්වේ. ඔය ඉන්නේ ඉතින් අපේ තාත්තා ඉතින් ෆුල් සූට් එකක් ඇඳගෙන මහන්සි පිට ඉතින් ඉඳගත්තු තැනම
තාත්තට නිින්ද ගිහිල්ලා ඉතින් මේ හරිම ලස්සනට ගෙවිලා ගියා. එතනම තියෙනවා මේ මාරවිල පැත්තේ ඉන්න අය නම් දන්නවා මේක ලස්සන මේ තැනක්. තමන්ගේ ලස්සන අවස්ථා ප්ලෑන් කරගෙන අපිට ඕන විදියට කරන්න පුළුවන්. ඉතින් එතන හැමදේම ලස්සනට සකසලා දෙන හොඳ දක්ෂ ආදරණීය කාර්ය මණ්ඩලයක් තමයි එතන ඉන්නේ. ඔන්න ඉතින් පුංචි පැටවුන්ට සතුට උද්‍යානයකුත් පැත්තකට වෙන්න තියෙනවා. ඉතින් අපේ පැටවුත් ඉතින් ඒගොල්ලන්ට වෙඩින් එක වැඩක් නෑ. එයාලට ඕනේ එයාලගේ සෙල්ලම් ටික තමයි ඉතින්. ඔය බලන්නකෝ ලස්සන දවසක් ලස්සනට පටන් ගන්නවා වගේ මේ ආදරේ හැමදාම පවුලක තියාගන්න ඕන කරන එකම දේ තමයි අපි වෙන එක. ඒ කියන්නේ අපි වෙන එක කියන්නේ අපිට පුළුවන් විදිහට පුළුවන් තරම් සරලව ලස්සනට දේවල් කරගන්න උත්සාහ කරනවා මිසක් අනිත් කෙනා කරන දේවල්ම කරන්න ගිහිල්ලා බොරුවට මේ ජීවිතේ හති බදන්නෙක් වෙන්නේ නැතුව සතුටින් සැනසීමෙන් ඉන්න පුළුවන් එකම මාර්ගය තමයි Tamanට ලද දෙයින් සතුටු වෙලා හෙට දවසේ දේවල් දෙන්නම එකතු වෙලා ලස්සනට ප්ලෑන් කරන එක. ඉතින් මේ බලන්නකෝ සාමාන්‍යයෙන් ඉතින් අපේ වෙඩින්ස් වල මේ සින්දු කියනවා අඩුයි. ඔය පිටිපස්සෙන් ඔයගලන්ට පේනව නේද ගෲප් එකක්. මේ අපේ චර්ච් වල තියෙනවා මේ වගේ උත්සව වලට මේ වගේ සංගීත කණ්ඩායමක් අපි ගෙනල්ලා අපේ දෙවියන් වහන්සේට නමස්කාර කරන ගීතිකා තමයි අපි ගොඩක් කියන්නේ. ඉතින් ඒගොල්ලෝ ලස්සනට ගීතිකා කියන අතරේ මේගොල්ලෝ මේ දැන් නම් ආදරේ ගැන කියවෙන සින්දුවක් තමයි කියන්නේ. ඉතින් මල්ලිගේ යාළුවෝ ටික ඔක්කොම එකතු වෙලා ඉතින් ඔන්න සතුටු වෙනවා. ඉතින් ඒව බලන් ඉන්න අපිටත් හරි සතුටුයි. ඉතින් ජීවිතේ රස මතක කවදා හරි දවසක ඉතින් බලලා සතුටු වෙන්න පුළුවන් රස මතක තමයි අපේ ජීවිතවල එකතු කරගන්න ඕනේ. දැකලා දුක් වෙන්න තව කෙනෙකුට ගන්න දෙයක් නැති මතක අපේ ජීවිතවල ඉතුරු නොවන තරමට අපිට අපේ මේ ජීවිතේ සාර්ථකව යන්න පුළුවන්. ඔය ඉන්නේ ඉතින් හැමතැනම දුව මොනවද කෙරෙන්න ඕනේ කියලා බල ඉන්න මගේ හස්බන්ඩ් ඉතින් කොහෙ ගියත් එහෙම තමයි. එයාට එයා ගැන නෙමෙයි බලන්න ඕනේ මොනවද දැන් මෙතන අඩුපාඩු මොනවද මෙතන කෙරෙන්න තියෙන්නේ. ඔය දේවල් ටික තමයි දැන් එයාට බලන්න ඕනේ. ඉතින් කොහොම හරි ඉතින් එයාවත් එදගෙන ආවා. මල්ලිගේ යාළුවෝ ටික ඉතින් ඔය දැන් මටත් එන්න කියනවා. මම ඉතින් මේවා ඉතින් වීඩියෝ කර රසමතක එකතු කර ඉන්නවනේ ඉතින්. ඉතින් ඔන්න ඔයාලටත් බලන්න ඒ රසමතක අරන් ආවා. ඉතින් එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච හැමෝටම ගොඩක් ස්තුතියි. මාත් එක්ක එකතු වෙලා ඉන්න හැම සබ්ස්ක්‍රයිබර් කෙනෙක්ටම ගොඩාක් ආදරෙයි ගොඩාක් ස්තුතියි. හැමදාම මාත් එක්ක හිටියට. ඉතින් එක පවුලක් වගේ මගේ පවුලේ දේවලුත් බෙදා හදාගෙන හැම දෙයක්ම කතා බහ කරමින් ආව මේ ගමන ගැන හරිම සතුටුයි. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම්. තවත් ලස්සන vlog එකක් ඔයාලට ලෑස්ති කරලා තමයි තියෙන්නේ. අලුත් අවුරුද්දට කිචන් එක ලස්සනට ක්ලීන් කරගන්න වීඩියෝ එකක්. ඉතින් ඒකත් ඉක්මනටම ඔයාලට අරගෙන එන්නම්. ඉතින් එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න. කිසිම දෙයක් ගැන worry වෙන්න එපා. මොකද තියෙන ප්‍රශ්න ගෙවිලා ඉවර වෙලා යනවා. ඉතින් ඊට පස්සේ විසඳුම්
අපිට ජීවිතේ ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් මේ අමාරු කාලය පහු කරගෙන යන්න ඔයාලට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ගොඩාක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. Ship of Love අපි අපේ මුළු ෆැමිලි එකම. ජේසුස් පිහිටයි ඔයාලා හැමෝටම.